සීලු දිනාම ආයිබුවන් කියලා පිළිගන්නවද සයිබ හබ් LK විතින් එන තවත් වීඩියෝ එකකට. ඉතින් අද වීඩියෙන් කතා කරන්නේ මගේ ලැප්ටොප් එකට මම අලුතෙන්ම ගත්තා කූලින් පෑඩ් එකක්. මේ කූලින් පෑඩ් එක අන්බොක්සින් කරලා එකේ තියෙන ස්පෙසිෆිකේෂන් එහෙම නැත්නම් එකේ තියෙන ෆීචර්ස් මොනවද කියන එකයි අද වීඩියෝෙන් කතා කරන්නේ. ඉතින් ඔයා තාම සයිබ හබ් LK YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා ඉවරලා bell icon එක click කරලා මේ වීඩියෝ එක සමගින් දිගටම රැඳෙන්න කියලා මතක් කරනවා. එහෙමනම් අපි මේ කූලින් පෑඩ් එක කොහොමද කියලා අපි බලමු වීඩියෝ එකට ගිහින්. ඉතින් ඔන්න අද ගෙනල්ලා තියෙනවා සුපිරි භාණ්ඩයක්. මේක ඇවිල්ලා RGB ගේමින් ලැප්ටොප් කූලර් කියලා. ඉතින් මගේ ලැප්ටොප් එකට මම අලුතෙන්ම ගෙනාපු කූලින් පෑඩ් එක තමයි මේක. මේ එමුණ අපි බලමු මේක අන්බොක්සින් කරලා කොහොමද කියලා. මම මේක මේ විදිහට ඕපන් කරනවා. මේක ඉතින් ඔන්න බොක්ස් එක ඕපන් කරාට පස්සේ මෙන්න මේ විදිහට තමයි අපිට දිස්සෙන්නේ. මේකේ තියෙන මේ එයාර් ෆිල්ටර්ස් දෙකක් මේකේ මේ ෆෑන් එකට දාන. ඊට පස්සේ මේකේ තියෙන පොඩි ඔපරේටින් මැනුවල් එක තමයි මේ තියෙන්නේ. පේපර් වර්ක් එක. ඉතින් මේක මේ විදිහට මේකේ තියෙන සම්පූර්ණම විදිහට මේක කොහොමද මේක හැන්ඩල් කරන්න කියලා ඉතින් මේකේ තියෙන මේ විදිහට සඳහන් කරලා එන මේ විදිහට ඉතින් ඒක මම පැත්තකින් තියන්නම්. කරජිපම් එකක්. ඉතින් මේ තව පේපර් එකක් තියෙනවා මේ විදිහට භාෂා කිහිපයකින් මේක ඔපරේට් කරන විදිහ. ඊට පස්සේ මම මේක ගන්නම් මේ විදිහට කවරේ අරගෙන මේකේ රිජිකෝම් එක මේ පැත්තෙන් තියමු. මේක ඇවිල්ලා මේ ෆෝන් එක තියෙන කෑල්ල මේකටම සෙට් කරන්න තියෙන්නේ. ෆෝන් එක තියන්න පුළුවන් මේකේ. ඉතින් අපි ඒක පස්සේ සෙට් කරමු. ඉතින් මේ විදිහට ගත්තාම මේක කූලින් පෑඩ් එක මේ කවරේ අයින් කරන්නම් මම. මෙන්න මේ වගේ මේක පෑන් එක වාට දිස්සෙන මේ විදිහට. මේ තියෙන මේක USB කේබල් එක මේකට අපි කම්පියුටර් එක ලැප්ටොප් එකට සවි කරන. ඊට පස්සේ මේකේ මෙන්න මේ විදිහට මෙතන මේ පෑඩ් එකක් තියෙනවා. මේක රිචි නිකන් කුෂන් වගේ පෑඩ් එකක් තියෙන එක ගලවන්න පුළුවන්. මෙන්න මේ විදිහට මේක අර මැග්නට් වගේ තියෙන මේක මේ විදිහට මේ මැග්නට් තියෙන මේක රඳවන්න පුළුවන්. මෙන්න මේ බටන් වලින් මේක මේ විදිහට ඊට පස්සේ මේ පෑන් එක නම් පක්ට කෙලින්ම අඟල් 5ක පෑන් එකක් තියෙන්නේ. ඊට පස්සේ මේ පැත්තට ආපුවම පිටිපස්ස මෙන්න මේ විදිහ අපිට මේක ගන්න පුළුවන්. මේ විදිහට අරගෙන මේකේ මෙන්න මේ විදිහට මේක මම මේ බොක්ස් එක අයින් කරන්න. බොක්ස් එක අයින් කරලා අපිට මෙන්න මේ විදිහට තමයි මේක සෙට් කරන්නේ. මෙතන මෙන්න මේකේ තියෙන මෙන්න මේ විදිහට අපිට සෙට් කරන්න පුළුවන් මේක. ඊට පස්සේ අට දිස්සන මෙන්න මේ විදිහට සෙට් කරලා අපිට මෙන්න මෙහෙම තියන්න පුළුවන්. මෙන්න මේ විදිහට නිකන් මෙන්න මේ විදිහට අපිට සෙට් කරන්න. තවත් උස්සන්න පුළුවන් ඕන. ඉතින් මම මෙන්න මේ විදිහට උස්සන්න පුළුවන්. අපි මේ කූලින් පෑඩ් එකේ ලැප්ටොප් එක තිබ්බට පස්සේ මම පිටිපස්ස පෙන්නනවා වාට මෙන්න මේ විදිහට ගොඩාක් මේ ඉඩ තියෙනවා.
ඉතින් ගොඩක් හොඳ දෙයක් ඒක. මොකද මේ එතකොට අපේ ලැප් එක කොහොමවත් රත් වෙන්නේ නැහැ මේකට. ඉතින් මේ USB පෝට් දෙකක් තියෙනවා මෙතනට දිස්සෙන මේ විදිහට. අපේ ෆෝන් එක සවි කරන කෑල්ල මෙන්න මෙතෙන්ට සෙට් වෙන්නේ මෙන්න මේ විදිහට. දෙපැත්තටම පුළුවන් එක සෙට් කරන්න. අපිට ෆෝන් එක තියන්න පුළුවන්. ඊට පස්සේ ෆෝන් එක අපි තියමු. මේ විදිහට අපිට ෆෝන් එක තියන්න පුළුවන්. ඒ රැග්ගේ මෙහෙම අරහට දාන්න පුළුවන්. මේ අපිට ෆෝන් එකට යූස් කරන්න පුළුවන් මේ කොටස. ඊට පස්සේ කූලින් පෑඩ් මෙන්න මේක මේ විදිහට තියලා මෙහෙම අර මැග්නට් වලට සෙට් වෙන ගානට. ඊට පස්සේ අපිට මෙන්න මේ ෆිල්ටර් එකකුත් මෙන්න මේ විදිහට තියලා තමයි මේක උඩින් ලැප්ටොප් එක තියන්නේ. ඒ වගේම තමයි මෙන්න මෙතන වීල් එකක් තියෙනවා. මේකෙන් තමයි අපිට පවර් එක කන්ට්‍රෝල් කරන්න පුළුවන් මේ වීල් එකෙන්. මෙන්න මෙතන බ්‍රැකට් දෙකක් තියෙනවා. මේ විදිහට මෙතන මෙන්න මේ බ්‍රැකට් දෙකක් තියෙනවා. ලැප් එක මෙහෙම අර ස්ටෑන්ඩ් එක ලෙස්සලා එන්නේ. මෙන්න මේවට අපිට පුළුවන් ලැප් එක මෙන්න මේ බ්‍රැකට් දෙකට ගානට සෙට් කරන්න පුළුවන්. ඉතින් මේ වීල් එකෙන් තමයි අපි මේකේ පවර් එක කන්ට්‍රෝල් කරන 2000ට වෙනකන් තියෙනවා මේකේ. අපි බලමු ඔන් කරලා මේක. ඉතින් මෙන්න මේ විදිහට ඔන් කරාට පස්සේ ඔයාලට දිස්සෙනවා මේකේ RGB කලර් එක. ඉතින් මෙන්න මේ වීල් එකෙන් අපිට පුළුවන් මේකේ මේ විදිහට වැඩි කරන්න. 2200ට තියෙනවා. ඒ වගේ මේ ලයිට් වලට වෙන මෙතන ස්විච් එකක් තියෙනවා. මෙන්න මේ විදිහට මම ඒකත් අර මම හිතන්නේ පැහැදිලි නැත්තම් මේ විදිහට පෙන්වන්න පුළුවන් මට ඒක. මෙන්න මෙතන තියෙන ලයිට් වලට ස්විච් එක අපිට ඕෆ් කරන්න පුළුවන් ලයිට්. ඊට පස්සේ මේ විදිහට ඔන් කරන්න පුළුවන්. ලයිට් වල ඩිසයින් එක වෙනස් කරන්න පුළුවන් මේ විදිහට. ඒ බටන් එකකින් ඒකේ ටච් සිස්ටම් එකක් තියෙන. පට්ටම ලස්සනයි. ඉතින් අපි බලමු මේකේ මගේ ලයිට් එක ඕෆ් කරන්නම් බලන්න මම පොඩ්ඩක්. ඉතින් මම මොන ලයිට් එක ඕෆ් කරා රූම් එකේ. පට්ටම විදිහට තියෙන RGB ලයිට් සෙටප් එක නම් ගේම කෙනෙකුට නම් මරු. ඉතින් ඔන්න මම මේ මගේ කූලින් පෑඩ් එකකට මගේ ලැප් එක මම තියලා තියෙනවා මේ විදිහට. ඉතින් ওই විදිහට තමයි ඇන්ගල් එක, ඔය අන්තිම ඇන්ගල් එක තමයි කූලින් පෑඩ් එක තියෙන්නේ. ඔයිට වැඩි ගොඩක් උස්සන්න පුළුවන්. ඔය ගාන තමයි අන්තිම ඇන්ගල් එක. ඉතින් ඇත්තෙම හොඳයි. ෆෑන් එක පොඩ්ඩක් සද්දේ තියෙනවා. ඒ වුණාට පට්ට කියන්නේ හරිම ස්මූත්ලි වැඩ කරනවා. කිසිම අවුලක් නැහැ. හොඳට කිසිම රත් වීමක් නැහැ. ලැප් එක හොඳට වැඩ කරනවා. මේක මයි ගේමින් ලැප්ටොප් එකක්. ඉතින් මේක මේ කිසිම අවුලක් නැතුව ලස්සනට වැඩ කරනවා. ඉතින් අපි බලමු මේක පොඩ්ඩක් මේ විදිහට මම ලයිට් එක ඕෆ් කරන්නම්. මම ලැප් එක කොහොම තියලා තියෙද්දිනුත් බලමු අපි ලයිට් එක ඕෆ් කරලා. ඉතින් රූම් එකේ ලයිට් එක ඕෆ් කරොත් ඔන්න ඔය විදිහට තමයි දිස්සෙන්නේ. ඉතින් පට්ටම RGB කලර්ස් ටිකක් තියෙනවා. ඒක චේන්ජ් කරන්නත් පුළුවන්.
බලමු අපි ටිකක් චේන්ජ් කරමු. මේසරම් මගේ හරිම පිළිවෙල්ද තියෙන ඉතින් ඉඩක් මදිද. එහෙමනම් අපි පොඩ්ඩක් කතා කරමු මේ කූලින් පෑඩ් එකේ තියෙන ස්පෙસિෆිකේෂන් එවරිටස් මොනවද කියලා. මේ විදිහට ආවට පස්සේ මෙන්න මෙතන මම මේක බයි කරේ තෙමුවකින් මේ තියෙන තෙමු සයිට් එකේ මම දැන් ඉන්නේ. මේ විදිහට ආවට පස්සේ මෙතන තියෙනවා Haiger performance turbo cooling pad for laptop designed for gaming laptop with powerful cooling system featuring 5.5 inch RGB external fan, repeat cooling for laptop running from 15.6 to 49.02 cm, adjustable fan, speed with unquick roller, 8 Haiger setting, 4 USB ports and includes a phone holder. මේ පීචස් තමයි මේක ඇතුළත්. ඉතින් මේ විදිහට අර මෙතන තියෙන ultra powerful booster turbo fan කියලා. ඊට පස්සේ මේ යම් පහලට RGB colorful lights කියලා තියෙනවා. ඒ වගේ මේ විදිහට පහලට පස්සේ මෙතන තියෙන 10 RGB light modes. RGB light modes 10ක් තියෙනවා මේකේ. double dust protection කියලා තියෙනවා. ඊට පස්සේ simple operation panel මේක 2200 වෙනකම් අපිට ෆෑන් එක ස්පීඩ් කරන්න පුළුවන්. මෙතන on switch එක ඒ වගේම මේ තියෙන්නේ RGB light එකේ setting එක කියන්නේ කලර් චේන්ජ් කරන ඒ වගේ මෙන්න මේ බල්බ් එක ස්විච් එකක් තියෙන්නේ ඒ කලර් චේන්ජ් කරන ස්විච් එක. ඒ වගේ මෙතන තියෙන්නේ මේ අපිට මේක චේන්ජ් කරගන්න පුළුවන් මේ රෝලර් එකෙන් ඩවුන් අප් කරලා ස්පීඩ් එක. ඊට පස්සේ මේ තියෙන්නේ මේකේ ඉන්ච් ප්‍රමාණය සෙන්ටිමීටර් මේ විදිහට ගත්තාම මේ අඟල් 12.44ක් මේ පැත්තට. ඒ වගේ මෙන්න මේ අතට අඟල් 16.85ක් තියෙනවා. ඉතින් මේ විදිහට පහට ආවට පස්සේ තවත් ultra powerful booster turbo fan මේ විදිහට විස්තර කරලා තියෙනවා. 7 adjustable high කියලා තියෙනවා. මේ තියෙන අර stand එක මේ විදිහට අපිට stand එක up කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට මෙතන මේ 7 adjustable high මෙන්න මෙතනින් set කරගන්න පුළුවන් අපිට මේ stand එක. ඉතින් මේ විදිහට දිස්සනා මෙන්න මේ විදිහට without holder මේ විදිහට අපිට පොන්ද නමාගෙන මෙන්න මේ with holder අපිට මේ stand එක මේ විදිහට අප් කරලා ඉතින් මේක ඉතාලම comfortable විදිහට අපිට use කරන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු මගේ laptop එකේ විස්තර පොඩ්ඩක් බලමු. ඉතින් මම මේ විදිහට මේ star එකට එනවා. star මේ විදිහට open කරගෙන මම මගේ laptop එකේ use කරන application පොඩ්ඩක් ඔයාලට පැහැදිලි කරන්නම්. මෙන්න මේ විදිහට පස්සේ මම මෙන්න මෙතන මේ Adobe Creator Cloud එක මෙන්න මේක use කරනවා. මේක original version එක මේ fake එකක් නෙවෙයි. මේක මම subscription එකක් use කරන්නේ. ඉතින් මේකේ මෙන්න මේ AI feature නිතරම update වෙනවා. ඔයාලට දැනටත් දිස්සනවා මෙන්න මේ Adobe After Effects මෙන්න update එකක් තියෙනවා මෙතන මේක update වෙනවා. මේ AI හින්දා ගොඩක් මෙන්න මේ application පහ මෙතන මේ සුදු පාටින් තියෙන මෙතන මේ After Effects, Media Encoder, Premiere Pro, Photoshop ඒ වගේම මෙතන තියෙන Adobe Illustrator මෙන්න මේ software පහ නිතරම update වෙනවා AI හින්දා. ඒ වගේ මේ තියෙන normal application ටික අපේ Adobe. ඉතින් මේ ටිකත් ඒ වගේ තමයි මේවත් මේ beta version ටික update වෙන ගමන් මේ normal version ටිකත් update වෙනවා. ඉතින් ගොඩක් මගේ laptop එක මෙතනදී පොඩ්ඩක් රත් වෙන්න වගේ ගත්තා. ඊට පස්සේ මම මොකද කරේ මම ඉස්සෙල්ලා use කරා cooling pad එකක්. මම ඒ cooling pad එක ගත්ත ඔයාලට මේ විදිහට open කරන්න. මෙන්න මේ තියෙන මම ඉස්සෙල්ලා use කරපු cooling pad එක. මේකේ pan තියෙනවා pan 6ක් තියෙනවා. මේකේ ඒකට powerful මදි. ඊට පස්සේ තමයි මම මේක change කරේ. මොකද පොඩ්ඩක් රත් වෙන්න ගත්තා මේ Adobe case එකත් එක්ක. ඊට පස්සේ මම මොකද කරේ මේ අලුතෙන් මේක order කරන්න හිතුවා. ඉතින් මේ අලුත් cooling pad එක මේ විදිහට ඊට පස්සේ මේ තියෙන Adobe normal software ටික මෙන්න මේ විදිහට දිස්සන Adobe Premiere Pro, Adobe Photoshop 2025, Adobe After Effects, Adobe Illustrator, Adobe Media Encoder, Adobe
ඔඩිසන් ලැප් එකේ රන් වෙනවා ඉතින් අනිවාර්යයෙන් මේ තියෙන්නේ අර බීටා වර්ෂන් ටික මේ ඇප්ලිකේෂන් වල Adobe Photoshop, Adobe Premiere Pro, Adobe Media Encoder, Adobe Illustrator. ඒ වගේම මම යූස් කරන Wondershare Film Reporting යූස් කරනවා. ඒව තවත් වීඩියෝ එඩිටින් software දෙකක් යූස් කරනවා. මෙතන මේ Cyberlink Power Director ඒ වගේම Microsoft Clipcam එකත් මම යූස් කරනවා. ඉතින් මෙතනදී ඉතින් මගේ ලැප් එක ඇවිල්ලා Dell G515. මේ ලැප්ටොප් එක i7 9 Gen. ඒ වගේ මේකේ Nvidia GPUs RTS කාඩ් එකක් තියෙන graphic කාඩ් එකක්. ඉතින් මේ අනිත් cooling pad එකත් එක්ක හොඳටම ප්‍රෙපෝන් කරනවා මගේ ලැප් එක කිසිම ලැග් වීමක් මොනවත් නැහැ. පෑන් එක හොඳටම ස්පීඩ් කරන්න පුළුවන් හොඳ පෑන් එක පොඩ්ඩක් සද්දේ තියෙනවා ඒක අවුලක් නෑ. එහෙමනම් ඔන්න අද සුපුරුදුපයි සමුගෙන යන කාලය ඇවිල්ලා. ඉතින් මේ වීඩියෝ පිළිබඳ ඔයාගේ අදහස් වලට කමෙන්ට් සෙක්ෂන් එක විවෘත කරන ගමන් ඔයා තාම සයිබහබ් බෙල්කේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා bell icon එක click කරලා තිබුණොත් අපි මේ වගේ වීඩියෝ එකක් අප්ලෝඩ් කරගනින් ඔයාට වීඩියෝ බලන්න පුළුවන්. එහෙමනම් නැවත වීඩියෝ එකෙන් හමු වෙනතුරු අදට ඔබෙන් සමුගන්නවා බෙහෙන්නේ සයිබහබ් බෙල්කේ YouTube channel එක රැඳී සිටියා.